බහුතර බලයේ සහිතව ජාතික ජන බලවේගයේ දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ නම් එම පක්ෂයටද බාධා කිරීමට සිදුවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. එම නිසා ජනතා මතය අනුව එම සභාවල බලය පිහිටුවීමට බාධා නොකරන ලෙස තමා ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසීය. පළාත් පාලන මැතිවරණයෙන් පසු කවුරු කුමක් කිව්වද මෙම මැතිවරණයේ වැඩිම ජයක් ලබා ගත්තේ ජාතික ජන බලවේගයේ බවත් ඒ අනුව පළාත් සභා 267ක් දිනා ඇති අතර 120ක් කිසිදු ගැටලුවකින් තොරව සභා පිහිටුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව 32ක් ආණ්ඩුව හා විපක්ෂයේ දෙපාර්ශ්වයම සමානව සභිකයින් තේරීපත්ව ඇති අතර එම සමාන තැන්වලද බාධාවකින් තොරව සභා පිහිටුවිය හැකි බවත් සමග ජන බලවේගයට සභා 14ක් තිබුණද ඉන් 13කම තනිව සභා පිහිටුවිය නොහැකි බවත් ඔහු කීය. ඔහු පැවසුවේ ආණ්ඩුවට අවුම සභා 1-2ක් පිහිටුවිය නොහැකි තැන්වලද බලය පිහිටුවීමට අවශ්‍ය සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවත් කොළඹ ඇතුළු රට පුරා සභා බහුතරයම පිහිටුවිය හැක්කේ ඒ අනුව ආණ්ඩුවට බවත්ය. කොළඹ මහනගර සභාවේ බහුතරය ලබා ගැනීමට ආණ්ඩුවට අඩු වී ඇත්තේ සභිකයින් 11 දෙනෙකු වන අතර ස්වාධීන කණ්ඩායම් හා අනෙක් අය සමග ඒ ගැන සාකච්ඡා කර ඇති බව පැවසූ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නේ අනෙක් පක්ෂ ගත් විට ඒ පක්ෂ අතර විරසකභාවයන් කඹ ඇද්දීම් තිබෙන බැවින් එහි වාසියද ආණ්ඩුවට ලැබෙන බවය. කෑලි කෑලි එකතු කර සභා පිහිටුවීම සදාචාර නොවන බවත් ඒ අනුව සභා පිහිටුවීමේදී විපක්ෂයේ බාධා නොකර සිටින ලෙස තමා ඉල්ලා සිටින බවත් ටිල්වින් සිල්වා කීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ එදා වෙන්වෙන්ව තරඟ කර අද සභා පිහිටුවීමට කටයුතු කරන්නේ නම් ඒ සදාචාර සම්පන්න නොවන බවය.